Don't need to carry muddy sleeping. Hi guys, ඉතින් ඔන්න අදත් ගෙනල්ලා තියෙන ඩේ vlog එකක්. ඉතින් මේක ඩේ vlog එකක් කිව්වට ඒක දවසක වෙච්ච එකක් නෙවෙයි. දවස් දෙකක සිදුවීම් ටිකක් තමයි මේක vlog එකකින් ඔයාලට ගේන්නේ. ඉතින් අද අපි කරන්න යන්නේ පොඩි කැන්ටින් එකක්. ඒ කියන්නේ යාළුවෝ වට්ටි එකතු වෙලා ඉස්කෝලේ පොඩි කැන්ටින් එකක් දාන. ඒ කැන්ටින් එක දාන ඒ වැඩ ටික තමයි අද මේ වීඩියෝ එකකින් ඔයාලට දකින්න පුළුවන් යන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ආතල් ගොඩක් ඉස්සරහට සිද්ධ වේවි. මමත් තාම දන්නේ නැහැ ඉතින් මොනවද වෙන්නේ කියලා. ඉතින් කැන්ටින් එකක් කරනවා කියලා කිව්වා. ඒකට මට එන්න කියලා කිව්වා යාළුවෝ ටික. ඉතින් මම මේ කට්ටියත් එක්ක එකතු වෙලා ඉතින් කැන්ටින් එක කරන වීඩියෝ එක තමයි ඔයාලා මේ vlog එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කට්ටිය බලන් ඉන්නවා කිව්වා මම එනකන් දැන්ටමත් ටිකක් පරක් වෙලා තියෙන්නේ. ඉක්මනට යන්න ඕන. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගට එකතු වෙලා ඉන්න. ආතල් ගොඩක් තියෙයි ඉස්සරහට. එහෙනම් අපි වීඩියෝ එක ඉස්සරහින් සෙට් වෙමු. ඔන්න ඉතින් මම බස් එකේ නැගලා ගමන යන පිටත් වුණා. දැන් ඉතින් ගමනේ බාගරත් වැඩි දුරක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි තුරු ටිකක් යන් ඔහොම. කොහොම හරි ඉතින් බස් එකෙන් බැහැලා මට ටික දුරක් පයින්නුත් යන්න උනා. ඉතින් කමන්නේ. අපි යන්කෝ. මේ ඉන්න කට්ටිය. Hi hi. මොකෝ වෙන්නේ? Hi hi. Hi brother. Ini tisu double abe. Koile bela thina wena munde. Koile thina wena. Nisit. Naan ne hadi. මොකද කිව්වේ? විතරයක් තියෙනවා. විතරයක්? කොහොමද? විතරයක්. ඒ පොඩි. විතරේ. සාක්කුව දාන්න යන්න එපා. විතරේ? සාක්කුව විතරේ. කො බිස්නස් එකක් කරලා තියෝ මේ මිනිස්සු නේ පේන්නේ නැති බඩු එළිය දාගෙන ඉන්නේ. මොකද පාරේ යන කොල්ලෙක් පේන්න බෑනේ මුන් දෙන්නට. Yeah boy. कोई कहती नो चार रोड होगा आने की बोलो आना चाहिए इवराई अम्मड़ सिरना कोल्लड़ सरी बिना है कोगा හරියන්නේ වර තරහා ගිහින් කො තරහා ගියා නම් එන්නේ කිව්වා තරහා ගියා කිව්වනේ තරහා කිට අපරගෙන අත හොදන් හේතු ඒකත් හොදන මූණ අත හොදන උදේට මූණ හේතුවේ නැහැ නේ ඇත්ත කියනවා සම්බන්ධ නැහැ අන්න ඒකනේ වීඩියෝ ලස්ස ගින්නේ सारू कर ओवर YouTube फुल लगाते हैं A few moments later.
හායි මේ අපි දැන් කොහෙද යන්නේ? යනාට මමලයි ගෙදර මමලා ගෙදර මොකටද යන්නේ? ප්‍රොජෙක්ට් එකට යන්න හදන්න. කෑමද? මේ මොක බාරද බං? බාර නෑ බං උසල බලපන්කෝ. බාරද බං ඕක? වැඩි නෑ නේ. පිස්සුද? වැඩි බර නෑ නේ. ඊසි බං ඊසි. ගන්න බෑ ඔකුස්ස ගන්න බැරි නම් බං. උසල තියෙන්නේ මේ. මොකද්ද? යටි කරන් යනවා. කොහමද කියලා බං? මේ ඔට්ටෝ දානවා. කොල්ල බඩු අරන් යනවා මේ. කොල්ල බඩු නෑ. අනේ මේ මු තාත්ත වෙලා පිට මේ තාත්ත වෙලා ඉන්න දැන්. බඩු උස්සයන්. අපි දෙමන බස් එකෙන් බෑලා යන ගමන් ඉන්න කට්ටියත් එක්ක මේවන කොල්ල බඩු උස්සන් යන්නේ. ඉතින් කොහොමද ජීවිතේ සද? හොඳයි. මේ පේනවනේ බාර. ජීවන බාර. කිලෝ කීයද මේ? දැන් ගෙදරට කිලෝ 20ක් නෑ 15ක්. කිලෝ 15ක් උස්සන් යනවා නේ. ඉවල්න පෙනිසි. ඒක බං හාල් දෙක කියන්න මොකදද? ඔගේ හාල් දිනා. හාල් මොකද සීලිම දුදු පාටයි. මන් තමයි ඉතින් බරම දේ අරගෙන තේනවනේ මේ. මුකුත් නෑ. පැහැදිලි. මුකුත් නෑ. මේක මම බෑග් දෙක දාලා දෙන එක වැටෙන නිසා ඒ මම සුතුයි. සද මම උඹට මේක දෙන්න මෑ ගුණ මෙතන. අඩෝ දැන් මතක් උනේ. මම ඉතින් බරම දේ අරන් යනවා ඉතින්. තේනවනේ. අපි සදේවගේ ගෙවල් දොරවල් බලන්න යන ගමන් මේ වඩු මල් උස්සන් යන්නේ. අම්මෝ මාර රස්නයක් නේ තියෙන්නේ. අපි වේදිකා ලාගේ යන්න අපි අනුගමයි බඩේ කතා වුණා. ඉතින් ඉස්සෙල්ලා මම පස්සේ නෑ. පොඩක් හැන්දෙනවා ඉතින් ඔන්න කටියත් එක්කම ආයේ ඉස්කෝලේට යන්න පිටත් වුණා. නම් බලලා දාපන් පුතේ. කියන්න අතර පොලිසිය. මෙතන? දෙන්න. පල්ලි එන්නේ. එන්නේ. මං ඇටි 10ක් ගලු. එළිය තියෙන 10ක. අයිති කතු. මම කොහොමද? බයික් එකක් කරන. කොල්ලෝ ටික වැඩ බහැලම අදයිනේ ඒක අද YouTube එකේ ඉන්න බෝනේ මේ ඔක්කොම ඇදයි කොල්ල බහැලම වැඩ නෑ මේ දෙක ඇදනේ ආන අරගත්තද වෙලා මොකක්ද ඇද ආන දෙක හරිය ඒත් බලන්නේ එහාට ගන්න බලන්න හෙට ෆුඩ් කෝන් එක සහ කොල්ලෝ හට්ටෙක් ගහලා වැඩ බරටම රෙද්ද දාලේ දැන් තියෙන රෙද්ද ගහන්න ටෙන්ට් එක ගහුවා හෙට ෆුඩ් කෝන් එක කරා වැඩි උස්සන්න ඕන කො. වැඩි යනකට කොහොමද? කොහෙද? දකුණ ඕනකට කොහොමද? ඕ වැඩි. මෙතන හරි. මේ හරි. මදි. මේ හරි. දැන් උත්තම හතර පැත්ත හතරද? හරි. අඩෝ මේ මඩම ගියාවු ටෙන්ට් එක හොඳයි. බඩ නිදා ගන්න නැහැ. හරි ඔය. මේ ගැට ගාලි මුනේ. ගැට ගන්න.
මොකද්ද මම හොයන්නේ ගැටේය යන්න දෙන්නේ ඒක ලියන්න මේක මෙහෙම දාමු මේ දාන්නේ නිකන් ගැට ගමු අපි ලියන්නේ ඔව් හරිනේ පුංචි නිවහන ඔන්න ඉතින් ඒ විදිහට ටෙන්ට් එකත් සම්පූර්ණයෙන්ම ගහලා ඉවර කරා. ඊට පස්සේ ඉතින් කරේ වටේ පිටේ තිබ්බ දේවල් ඉතින් අස් කරලා දැම්මා. මේ දෙන්න ඉතින් අතු ගන්නවා. ඊට පස්සේ ඉතින් හවස් වෙනකම් ඉතින් ඔය වටේ පිටේ තිබ්බ දේවල් සේරම අස් කරලා ඔක්කොම ඉතින් ඉවර කරා. ඉතින් සේරම වැඩ ඉවරයි. දැන් තියෙන්නේ අපිට අනුපමලගේ ගෙදරට ආය යන්න. ගෙදරට ගිහිල්ලා මොෂ්‍යයක් දාගෙන ඉතුරු වැඩ ටික අපිට කරන්න තියෙනවා. ඉතින් එහෙනම් අපි වීඩියෝ ඉස්සරහ සෙට් වෙමු. කන්න දෙනවනම් අපිට මොන්නේ දෙනවනම් අපිට මොනකින් ගෙඩියද තව ඕන කියන්නේ කන්න දෙනවනම් අපිට මොන්න දෙනවනම් අපිට මොනකින් ගෙඩියද තව ඕන කියන්නේ මොනකින් ගෙඩියද තව ඕන කියන්නේ නෑ වතුරක් තිබ්බා නෑ නෑ මෙන්න අයියෝ වතුරේ උතරගෙන ඇවිල්ලා උඹ වීඩියෝ කරපුවා බක්සන්නේ අවුලන් කන්නේ ඔන්න ඉතින් ඊට පස්සේ කට්ටියම ඉතින් පොඩි කයියක් දාගෙන සෝස් පැකට් එක ගලවනවා. දැන් හෙට අපි දෙන්න හිතන් ඉන්නේ රයිස්. ඒකට සෝස් පැකට් ටික තමයි දැන් මේ ගලවන්නේ. ඉවරයිට පහුවෙන්ද මේක බේකප් ඔන්න බලන්න මම සෙට් කරා සෝස් පැකට් තියන්නේ මොකද මම කරගන්න ඕනේ නෑ සෙට් කරනවා සෙට් කරනවා නෑ සෙට් කරගන්නවා කියලා සෙට් කරගන්නවා කියලා මොකද්ද කිව්වේ කියලා සෙට් කරගන්නවා කියලා හාල්බල් එන්නේ කොහොමද ගෙඩියක් දීපන් මේ උන්වතේ හොදන්න ඕනේ නෑනේ හොඳේ මේ කොණ්ඩේ කපා ගන්න කොණ්ඩේ ඔහම කපපන් කොල්ල සේවනි දින හදනි දෙතිකාරෙන් අඩිස් කිරිනේ නිසාචරය දෙන්න එක අතර අනිත් එක ගේම් ගහන රේඩියෝ එකෙන් ගේම් ගහන කෝකරත් අයල මූනිදී තව අවුරුදු දෙකකින් විතර උදේ මම දිහා බලගෙන ඉන්නේ දැන් නිදි වන්දර නම් අපිට 1 hour later hours later ඔන්න ඉතින් ඊට පස්සේ අපි උදේ පාන්දරම නැගිට්ටා. සාමාන්‍යයෙන් මේ වෙනකොට වෙලාව පාන්දර 3 විතර වෙලා. ඉතින් අපි උදේ පාන්දරට ඉතින් නැගිටලා ඉතින් අවශ්‍ය බඩු ටික ලෑස්ති කරගන්නවා. a few moments later ඔන්න ඉතින් ආයෙත් උදේ පාන්දරම ඉස්කෝලේ වැඩ ටික කරන්න ඉස්කෝලේට යන්න පිටත් වුණා.
3 hours later. ඔන්න ඉතින් ඒ වැඩ ටිකත් සම්පූර්ණයෙන්ම ඔක්කොම ඉවර වෙලා මම ඉතින් ගෙදර එන්න ආයෙ පිටත් වුණා. ඔන්න ඉතින් මම දැන් තමයි ගෙදර ආවේ. ඉතින් අද වීඩියෝ එක ඔයාලා දැක්ක දේවල් වීඩියෝ එකෙන් හිතෙන දේවල් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් වීඩියෝ ලයික් එකක් දාන්න. මේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක වගේ යාළුවන්ටත් බලන්න share කරන්න. channel එකේ තව වීඩියෝස් දෙකක් තියෙනවා. ඉතින් ඒ දෙකත් නොබලපු කෙනෙක් ඉන්නවා නම් ඒ දෙකත් ගිහලා බලන්න. ඉතින් මේ වගේම වීඩියෝස් තව ඉස්සරහට වැටෙන්න තියෙනවා. ඉතින් ඒවත් එක්කත් ඔයාලා set වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් මේ වගේ මලුත් වීඩියෝස් එකක් මගේ යාළුවෝ හැමෝටම ජය වේවා.